හායි ළමයි. ඔන්න අද අපි ඔයාලව එක්කන් යන්නේ ලස්සන කොළපාට ලෝකෙකට. බලන්න කොච්චර සුන්දර දසුනක්ද කියලා. කොළපාටින් පිරීලා ඇස්වලට හරිම සනීපයි නේද? ඉතින් අපි මේ යන්නේ දොළොස්පාගේ. වලාකුළු වලින් පිරිච්ච දවසක තමයි අපි මේ දොළොස්පාගේ යන්න පිටත් වුණේ. මගදී අපිට හිතුණා වහීදත් කියලා. ඒත් අපේ වාසනාවකට වැහි දෙවියෝ අපි දිහා බැලුවේ නෑ. ඉතින් යාළුවනේ මේ තේගස් යාය මැදින් යන මේ පාරේ තියෙන සුන්දරත්වය කොච්චරද බලන්න. ඇත්තටම මෙහි දිව්‍ය ලෝකයක් වගේ. අපේ හිතේ දුකක් තියෙනවා නම් අපි මානසික පීඩනයකින් නම් ඉන්නේ. එක දිගටම වැඩ කළා මහන්සි නම් මේ වගේ තැනකට අනිවාර්යයෙන්ම ඇවිත් බලන්න. හිතට කොයිතරම් ලොකු සැනසීමක් සතුටක් දැනෙනවද කියලා. අපි දැන් මේ යන්නේ මේ තියෙන ලස්සනම දෙයල්ලක් වන නලගනැල්ල බලන්න. ඉතින් ඔයාලත් එන්නකෝ අපිත් එක්ක බලන්න යන්න. ජීවිතේ කොච්චර වෙහෙසකාරී වුණත් තමන්ගේ ආදරණීයයන් එක්ක මේ වගේ ලස්සන ලෝකයකට ඇවිල්ලා චුට්ටක් වෙහෙස නිවාගෙන යන්න තියනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි නේද? ඉතින් ඇවිල්ලා මේ වෙනස චුට්ටක් විඳලා බලන්න. ඔයගලන්ට ගොඩාක් ආස හිතෙයි. ඒ වගේම ගොඩාක් ලොකු සතුටක් හිතට දැනෙයි. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳින්න. हमेशा इश्क